ඉතින් කොහොමද ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම අරන් ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. ඉතින් මම අද අරගෙන ආවේ කොහොමද නිකම් ෆයිල් එකක් box file එකක් කරන්න කියලා. ඉතින් ඒක බලන්න යන්න කලින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඔයා තාම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න කියලා. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කඩේ තියෙන නිකම් ෆයිල් එකක් කොහොමද box file එකක් කරන්න කියලා. දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. ඉතින් මම නොදන්න අයට තමයි අද මේ කියලා දෙන්නේ. මේකෙදි ලොකු දෙයක් කරන්න නැහැ. අපිට අපි දැන් සාමාන්‍යයෙන් කරන්නේ නිකන් කඩෙන් ගත්ත ෆයිල් එකක් නිකම්ම දෙකට මැදින් නමලා ඒක ඇතුළට අපිට ඕන දේවල් දාන එකනේ. හැබැයි එහෙම නෙමෙයි ෆයිල් එකක් හරියටම නමන්න ඕනි box එකක් ආකාරයට. ඉතින් ඒක තමයි අද මම කියලා දෙන්නේ. එහෙම වුණාම ඔයාලා ෆයිල් එකට දාන තොරතුරු කිසිම දෙයක් ඩැමේජ් වෙන්නේ නැහැ. හරි පරිස්සමට තියාගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. දැන් මේ තියෙන්නේ මම එහෙම නමාගත්ත box file එකක්. ඉතින් මේ box file එක මම හදාගත්තේ ඔය නිකම්ම කඩෙන් අපි ගන්න ෆයිල් එකක් නමලා. මේක හදන්න කලින් මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. දැන් මෙහෙම හදාගත්තම ඔයාලට තියෙන පහසුව තමයි ඔයාලා කොළ 100ක් වුණත් මෙහෙම නමලා දාගන්න පුළුවන් ෆයිල් එකක් ඇතුළට. දැන් ඔයාලා සාමාන්‍යයෙන් දෙකට මැදින් ෆයිල් එක නමලා ඔයාලට බෑනේ කොළ ඉච්චර ගාණක් දාන්න. හැබැයි මෙහෙම නැමුවට පස්සේ A4 කොළ 100ක් වුණත් ඔයාලට දාගන්න පුළුවන් පරිස්සමට. ඒ වගේම දැන් ඔය ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලගේ එක එක සබ්ජෙක්ට් වලට අදාළ නෝට්ස් දාගන්න පුළුවන් ෆයිල් එකට. ඔයාලා දාන නෝට්ස් කිසිම දෙයක් පොඩි වෙන්නේ නැහැ. පරිස්සමටම තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක ටැග් කරගන්නත් ලේසි. ඒ කියන්නේ දැන් ඔයාලා සාමාන්‍ය ෆයිල් එකක් නැමුවට පස්සේ ඔයාලට ඒ සබ්ජෙක්ට් එක හරි මොනවාම හරි දෙයක් ඔයාලට ෆයිල් කවරේ පිට කවරේනේ මොනවා හරි ගහන්න වෙන්නේ. හැබැයි එහෙම නෙමෙයි. දැන් ඔයාලට මේකේ මෙහෙම box එකක් විදිහට තියෙන නිසා මේ පැත්තෙන් ඔයාලට ඔයාලගේ සබ්ජෙක්ට් එකේ නම හරි මොනවාම හරි දෙයක් ඔයාලට මේ ලියා ගන්න පුළුවන්. ඉතින් අලව ගන්න පුළුවන් කොලයක ලියලා. මේක ලොකු පහසුවක් ඔයාලගේ වැඩ කරගන්න. මේ තියෙන්නේ නිකන් අපි සාමාන්‍ය විදිහට නමන ෆයිල් එක. ඔන්න ඒකත් මම ඔයාලට පෙන්නන්න මේ විදිහට තියාගත්තා. ඉතින් මෙහෙම වුණාම ඇත්තටම ඩැමේජ් වෙනවනේ. අපිට ගොඩක් නෝට්ස් දාගන්න බෑ. ඒ වගේම ඉරෙනවා ෆයිල් එක. ඉතින් එහෙම වුණාම ඇත්තටම අපිට හරිම කරදරයි. ඉතින් අද මම මේකට තමයි විසඳුමක් ඔයාලට කියලා දෙන්න යන්නේ. දැන් අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මුලින්ම ඔයාලට ඕනි වෙනවා කඩෙන් ගන්න මෙන්න මෙහෙම නිකන් ෆයිල් කවරයක්. හොඳට මතක තියාගන්න මේක කඩෙන් ගත්ත ගමන් ඔයාලා දෙකට මැදින් නවාගෙන අරන් ඉන්න එපා. මොකද එහෙම වුණොත් අපිට මේ හදාගන්න box file එක හදාගන්න බැරි වෙනවා. ඒ නිසා නිකම්ම ෆයිල් එක අරගෙන ඉන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මේක හදන්න ඕනි වෙන දේවල් දැන් මම පෙන්නන්නම්. මුලින්ම ඔයාලට ඕනි වෙනවා මේකට දිග අඩි රූලක්. පොඩි අඩි රූලක් වුණත් කමක් නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ අපිට ඕනි වෙනවා මේ ෆයිල් කවරේ නැමුවම ධාරය ඇඳ ගන්න නිකන් කාසියක්. ඉතින් ඒකට ඕනි කාසියක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඕනි වෙනවා ලියවෙන්නේ නැති පෑනක්. ඉතින් මට නම් ලියවෙන්නේ නැති පෑනක් තිබ්බේ නැහැ. ඒ නිසා මම ෆයිල් කවරේ පාටින්ම පෑනක් ගත්තා. කොළ පාට පෑනක්. ඉතින් මේ ටික විතරයි ඔයාලට ඕනි වෙන්නේ. ඒ වගේම තව ඕනි වෙනවා ඔයාලට A4 කොළයක්. ඉතින් ෆයිල් කවරේට ඒක මැන ගන්න A4 කොළේ ඕනි වෙනවා අපිට. දැන් බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාලා A4 කොළේ අරගෙන ෆයිල් කවරේ එක පැත්තක තියාගෙන A4 කොළේ මෙන්න මේ විදිහට මැන ගන්න ඕනි. හරියටම A4 කොළේ ඉවර වෙන ප්‍රමාණය. ඒ කියන්නේ ඔයාලා මෙහෙම කොළේ තිබ්බට පස්සේ ඔයාලට ඒ කොළේ එහා පැත්තෙන් ඉවර වෙන ප්‍රමාණය පේනවනේ. අන්න ඒ ප්‍රමාණය පොඩි මොකක් හරි පෑනක් හරි මම අර කිව්වේ ලියවෙන්නේ නැති පෑනක්. එහෙම වුණා නම් හොඳයි. ඔයාලට අර මාක් එක පේන්නෙත් නැහැනේ. ඔයාලා මාක් කරන එක එහෙමම පොඩි ඔයාලට පේන විදිහට මාක් එකක් දාගන්න ඒ කොළේ ඉවර වෙන පැත්ත. ඒ වගේම එහා පැත්තටත් ඒ කොළේ ඒ විදිහටම තියලා එහා පැත්තෙනුත් ඔයාලා ඇඳ ගන්න ඕනි. ඒ විදිහටම මාක් කරගන්න ඕනි. එහෙම වුණාම ඔයාලට දෙපැත්තෙන්ම පේනවා ඔයාලා A4 කොළේ ප්‍රමාණය දෙපැත්තෙන්ම අරගෙන තියෙන්නේ කියලා. මෙහෙම මාක් කරගන්න එක තමයි අපි මුලින්ම කරගන්නේ. ඔයාලටත් පුළුවන් නම් මාත් එක්කම මේක කරන්න ෆයිල් කවරයක් අරගෙන දැම්ම බලන්න. දැන් ඔයාලා ඒව හිමීට මාක් කරගෙන ඔයාලට තියෙන්නේ අඩි රූලක් අරගෙන ඒ දෙපැත්තෙන්ම දැන් අපි මෙහෙම මාක් කරගත්ත ඒ මාක්ස් ටික පේනවනේ. අන්න ඒ ටික උඩින් තියලා දෙපැත්තෙන්ම ඉරි දෙකක් ඇඳ ගන්න තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට ලියවෙන්නේ නැති පෑනකින් ඇඳ ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර මම කිව්වේ කලින් කාසියක් ගන්න කියලා. ඒ කාසියෙන් හොඳට ඇඳ ගන්නත් පුළුවන්. දැන් මුලින්ම එක පැත්තකින් ඔයාලා ඇඳේ මාක්ස් ටිකට උඩින් තියලා අඩි රූල තියලා
ඔයාලා අර කාසිය හරි මොකක් හරි එකක් අරගෙන හොඳ තදින් ඇඳ ගන්න ඕනේ. මේක තදින් ඇඳ ගන්න තරමට තමයි ඔයාලට අර ෆයිල් කවරේ හොඳින් නමන්න පුළුවන් වෙන්නේ. දැන් ඔන්න මම ඇඳගත්තා. දැන් ඒක ඔයාලට අර මේ දැන් මම නම් මෙතන ටිකයිනේ ඇඳලා තියෙන්නේ මාක් කරලා තියෙන්නේ. ඔයාලට ඒක අර උඩින් ඉඳලාම මාක් කරගෙන ඉන්න පුළුවන්. එහෙම වුණොත් අර පොඩ්ඩක්වත් ඇද වෙන්නේ නැතුව ෆයිල් එක හදා ගන්න පුළුවන්. දැන් එහා පැත්තෙත් ඔයාලට තියෙන්නේ ඒ විදිහටම අර මාක් කරගත්තු කැරි ටිකට උඩින් ඉරක් ඇඳ ගන්න. පහළට ටිකක් තදින් අදින තරමට ෆයිල් එක හොඳට නමා ගන්න පුළුවන්. එහෙම ඇඳගත්තට පස්සේ ඔයාලට පේනවා දැන් හරි මේ කියන්නේ මැදින් දිග කොටුවක් වගේ ඇඳිලා තියෙනවා. දැන් තියෙන්නේ ඔයාලට ඒක නිකම් මඩිරොල වුණෙත් නැහැ, නිකම්ම නමා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අධික අඩිරොල එතන ඉර උඩ තියාගෙන ෆයිල් එක ඒක උඩින් නමා ගන්න. එහෙම වුණාම හොඳට ධාරයක් හිටිනවා. ඔයාලා හොඳට මතක තියාගන්න මේක හදනකොට හොඳට නැමුම් පාර එන තරමට තමයි මේ ෆයිල් එක හරියටම හැදෙන්නේ. එහෙම නැති වුණොත් අපිට බොක්ස් ෆයිල් එකක් විදිහට හදාගන්න බැරි වෙනවා. උන් ඉතින් ඊට පස්සේ එහා පැත්තෙත් අර රේඛා අර අපි ඇඳ රේඛාවට උඩින් තියලා හොඳට නමා ගන්නවා බොක්ස් එකක් විදිහට. ඉතින් මෙහෙම නැමුවට පස්සේ හොඳට ඔයාලට දැනෙනවා නම් ඒක හරියටම නැමුම් පාරේ හිටිලා නැහැ කියලා හොඳට තද කරගන්න. මගේ නම් පොඩ්ඩක් මේ වෙලාවේ ඒ අර ඇඳ ඉරි ටිකක් අර තදින් ඇඳිලා නැහැ. ඒ නිසා තමයි මෙහෙම පේන්නේ. ඉතින් අපි දැන් ෆයිල් එක හදාගෙන ඉවරයි. ඉතින් මේක තමයි බොක්ස් ෆයිල් එක. මම ඔයාලට කිව්වේ මේක කිසිම අමාරුවක් නැහැ. මේක හරිම ලේසි නමා ගන්න විදිය. හරියට ඒක නමා ගත්තට පස්සේ අපිට මේක හරියටම හදා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලට A4 වල 100ක් වුණත් දාලා පරිස්සමට තියා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම තව දෙයක් කියන්නම්. මේ ඔයාලා මේ නම්බු මෙතන තියෙනවනේ අර බොක්ස් එක වගේ හැදෙන ධාරය. අන්න එතන ඔයාලට පුළුවන් මේ මෙතනින් ඔයාලට පුළුවන් සෙලෝ ටේප් මොකක් හරි ටේප් එකක් ගහන්න ශක්තිමත්ව. එතකොට මේකෙන් ඉරෙන්නේ නැහැ, ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ෆයිල් කවරේ තවත් පරිස්සම් කරගන්න ඔයාලට පුළුවන් ෆයිල් කවරේ වටේටම සෙලෝ ටේප් එකක් හරි ගහලා තියාගන්න. මොනවාම ෆයිල් කවරයක් කාලයක් පරිස්සමට තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඇත්තටම වෙනද පොලින් වැඩි මිලට බොක්ස් ෆයිල් ගන්නවට වැඩිය මේ විදිහට නිකන් ෆයිල් කවරයක් අරගෙන මෙහෙම හදාගත්තම ඇත්තටම පහසුයි. ඔයාලා ඉගෙන ගන්න නංගි කෙනෙක් නම් මල්ලි කෙනෙක් නම් ඔයාලට ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනයක් වෙන්න ඇති. ඉතින් ප්‍රයෝජනයක් වුණා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් හැමෝටම බුදු සරණයි ආදරේ.